ආයුබෝවන් අද අපි යන්නේ කොළඹ අවට තියෙන ලස්සන තැනක් බලන්න. මේ තැන තියෙන්නේ අවිස්සාවේල්ල කොළඹ පාරේ අවිස්සාවේල්ල පැත්තට යනකොට රංවල දේවාලේ නැත්නම් රංවල පන්සල පහු කරලා ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා පුවත්පිටිය ස්ටේෂන් එක. පුවත්පිටිය ස්ටේෂන් එක පහු කළා චුට්ටක් ඉස්සරහට යනකොට තියෙනවා තුම්මෝදර පැත්තට යන පාර. මෙතන බුදු පිළිමයක් ළඟින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන පාරක් මේ පාර. මේ පාරේ යනකොට දේවස්ථාන වගේම තව හෝටල් රාශියක් මේ පාරේ තියෙනවා. ඒ වගේම මේ පාරේ තව ටිකක් ඉදිරියට යනකොට සීතාවක පාක් එකක් තියෙනවා. පන්සල් කීපයක් අපිට හම්බ වෙනවා. බොහොම ලස්සන වටපිටාවකින් තමයි මේ ලස්සන ස්ථානය බලන්න අපිට යන්න තියෙන්නේ. දිය පාරවල් හැමතැනම තියෙනවා. මෙන්න මේ ස්ථානයෙන් තමයි අපි ඒ ස්ථානයට හැරෙන්නේ. මෙතන ලොකු හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ ළඟ තියෙන පාරෙන් වම් පැත්තට ගියාම කෙලින්ම යන්න ඕන. මේ පාරේ යන්න එපා. මේ පාරේ ගියොත් වෙන තැනක මේවට ඇතුල් වෙන්නත් එපා. මෙන්න මෙහෙම පයින් යන්නත් පුළුවන්, වාහනයක යන්නත් පුළුවන්, බස් එකක් වගේ වුණත් යන්න පුළුවන්. මේ පාරේ කිසි අවුලක් නැහැ. මෙන්න මේ ස්ථානයෙන් පහළට බැහැලා තමයි මේ ලස්සන ස්ථානයට යන්නේ. මේ අපිත් එක්ක ආපු කණ්ඩායම. මේ කණ්ඩායම නාන්න තමයි මේ ස්ථානයට මේ පැමිණෙන්නේ. මේ ස්ථානයට කියන්නේ කුමාරි ඇල්ල කියලා. කුමාරි ඇල්ල කියලා කියන්නේ හරිම ලස්සන සුන්දර තැනක්. මේ තැන බොහොම ලස්සනයි. අවදානම අඩුයි. ගොඩ දෙනකොට මෙතන පිහිනුම් ස්වභාවික පිහිනුම් තටාකයක් වගේ තියෙන තැනක් තමයි තියෙන්නේ. එතකොට මේ ස්ථානයේ අපිට ආරක්ෂිතව නාන්න පුළුවන් තැනක්. දිය ක්‍රීඩා කරන්න පුළුවන් තැනක්. හොඳට බැහැලා ගොඩ පිරිසකට වුණත් එක තැනක ඉඳගෙන මෙතන දිය ක්‍රීඩා කරමින් නාන්න පහසුකම් තියෙනවා. බොහොම ලස්සන පරිසරයක තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. බලන්න මේ පරිසරය වුණත් බොහොම නිස්කලංක පරිසරයක්. සතියාන්ත දවස්වලට නම් මෙතන ගොඩක් සෙනග ඉන්නවා. සතිය දවස්වලට නම් සෙනග ගොඩක් අඩුයි. බලන්න මේ ස්ථානයේ මේ ඇදහැරෙන මේ දිය ධාරා වලින් නැගෙන ශබ්දය හරිම මිහිරි ශබ්දයක්. හරිම සුන්දර පරිසරයක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. මෙතනත් විශේෂ තැනක් තියෙනවා. ඒ තැන මම හිතන්නේ මොනවා හරි තැම්පත් කරලා තිබ්බ තැනක් වෙන්න ඕන. කොහොම වුණත්